දවසක් ඇම්ඩට එන ආසාවක් ආවා ගිරවෙක් ඇති කරන්න. ඉතින් ඇම්ඩා ගියා සත්තු විකුණන කඩේකට. මුදලාලි මට හොඳට කතා කරන ගිරවෙක් ඕනේ. මල්ලි මෙන්න මේ ගිරව ඉන්නවා. හැබැයි මූ කලින් හිටියේ ගණිකා මඩමක. ඒ නිසා මූ කියන ඒවත් ඊ වගේම තමයි. කමක් නැද්ද? ඇම්ඩා හිතුවා මරුනේ ගෙදරටත් ආතල් එකක් තියෙන්නේ කියලා ගිරව අරන් ගියා. ගෙදර ගිහින් කූඩුව සාලේ මැදින් තිබ්බා. ගිරව වටපිට බලලා කතා කරන්න ගත්තා. අලුත් ගයක් කියා ගිරවත් කතා කරන්න ගත්තා. ටික වේලාවකින් ඇම්ඩගේ අක්කලා දෙන්න සාලෙට ආවා. අක්කලා දෙන්න දැක්කට පස්සේ ගිරව කියපි අලුත් බඩු දෙකක් කියලා ගිරව අක්කලා දෙන්නට කිව්වා. අක්කලා දෙන්නට මල පැන්නත් ගිරව නිසා ඉවසගෙන හිටියා. පස්සේ ඇම්ඩලාගේ අම්මා සාලෙට ආවා. අලුත් මැනේජර් කෙනෙක් කියලා ගිරව කියන්න ගත්තා. ටික වෙලාවකින් ඇම්ඩගේ තාත්තා වැඩ ඇරිලා ගෙදර ඇවිත් සාලේ වාඩි වුණා. ගිරව තාත්තා දැක්ක විතරයි මෙහෙම කෑ ගැව්වා. අලුත් ගෙයක් වුණාට පරණ කස්ටමර්ස්ලානේ. කොහොමද සිරිපාල අයියේ ගොඩ දවසකින් දැක්කේ? තාත්තා එතනම ගල් වුණා. අම්මයි අක්කලා දෙන්නයි රවණ විදියට තාත්තට හිතුණා මීට වඩා හොඳයි මම ගෙදර නාවනම් කියලා. මේ වගේ ආතල් කතා අහන්න Logic Camera YouTube channel එක subscribe කරගන්න අමතක කරන්න එපා. ඉතින් මං අදට ගිහින් එන්නම්. මං Logic Camera.